මංගල සිරියෙන් බැබලිය යුතු නිවස දැන් මළගෙයක් වැනිය. ආලින්දයේ සවිකර තිබූ සුදු මල් සැරසිලි මලානික වී බිමට හැලෙමින් තිබුණි. සාලයේ කොනකට වී නන්දාවතී ඇතුළු නෑදෑ පිරිස කුටුකුටු ගාමින් ඇලිස්ට සහ කසුන්ගේ දෛවයට ශාප කරද්දී කසුන් සාලයේ පුටුවකට වී හිස දෑතින් බදාගෙන සිටියේය. ඔහුගේ හිත පුරා තවමත් ක්‍රියාත්මක වූයේ මුල් බැසගත් ගෝත්‍රික පිරිමිකම සහ නෑදෑයන් ඉදිරියේ ඇති වූ ලැජ්ජාව පමණි. කාමරයේ ඇතුළෙන් ඇසුණු හැඬුම් හඬ සෙමින් නැවතී ගියේය. පැයකට පමණ පසු දොර විවෘත විය. ඇලිස් කාමරයෙන් එළියට ආවාය. ඇය හැඳ සිටි මංගල පෝරුවේ සාරිය වෙනුවට සාමාන්‍යයෙන් නිල් පැහැති ගවුමකි. ඇය ගමන් මල්ලද අතැතිව සිටියාය. ඇගේ දෑස් හඬා රතු වී ඉදිමී තිබුණද එම දෑස් තුළ දැන් තිබුණේ අසරණකම වෙනුවට දැඩි ස්ථාවර සහ තීරණාත්මක බවකි. ඇය කෙලින්ම කසුන් ඉදිරියට පැමිණියාය. කසුන් හිස ඔසවා ඇය දෙස බැලුවේය. ඔහුගේ මව තවමත් කුස්සියේ සිට "ඒකි පන්නපම් පුතේ, ඒකි අපේ පවුලට හරියන්නේ නැහැ" යයි මහ හඬින් පවසනු ඇසුණි. ඇලිස් වෙවුලන නමුත් ස්ථාවර හඬින් ඇය දන්නා සිංහල වචන එකතු කරමින් කසුන්ට කතා කළාය. "කසුන්, මම ලංකාවට ආවේ ඔයාගේ රටට ඔයාගේ අම්මට ආදරේ හින්දා. මම හිතුවේ ලංකාවේ මිනිස්සු හරි ලස්සනයි, හදවතක් තියෙනවයි කියලා. ඒත් ඔයාලා මගේ හදවත, මගේ ආත්මය මෙතන වෙන්දේසි කළා." ඇය පපුවට අත තබා ගත්තාය. "ඇලිස්, ඔයා මාව රැවට්ටුවා. ඔයා මට ඇත්ත කිව්වේ නැහැ." කසුන් තවමත් තමාගේ වැරැද්ද වසා ගන්නට මෝඩයෙකු මෙන් කෙඳිරුවේය. "නෑ කසුන්, මම ඔයාව රැවට්ටුවේ නෑ." ඇලිස් එකවරම උස් හඬින් කීවාය. ඇගේ හඬ මුළු සාලය පුරාම දෝංකාර දුන්නාය. සාලයේ සිටි නෑදෑ පිරිසද එකවරම නිහඬ විය. "ඔයා යුරෝප ඇවිත් උසස් අධ්‍යාපනයක් ලැබුවා කිව්වට ඔයාගේ මොලේ තවමත් තියෙන අඳුරු ගුහාවක. මං අවුරුදු 10ක ඉඳන් මගේ රටේ නැෂනල් ලෙවල් ජිම්නාස්ටික්ස් සහ රනින් කරපු කෙල්ලෙක් කියලා ඔයා දන්නව නේද? ස්පෝර්ට් කරන දුවන පනින සමහර කෙල්ලන්ගේ ඇඟේ තියෙන ඒ සාමාන්‍ය පටලේ සාමාන්‍ය ජීවිතේදීම නැති වෙලා යනවා කියලා ඔයාගේ ඔය ලොකු විද්‍යා පොත්වල තිබුණේ නැද්ද කසුන්?" ඇලිස්ගේ වදන් පෙළ කසුන්ගේ හිසට එල්ල වූ මිටි පහරක් වැනි විය. ඔහු එකමරම ගල් ගැසුණි. තමා යුරෝපයේදී උගත් විද්‍යාව, ජීව විද්‍යාව සහ බටහිර සමාජයේදී දුටු දේ එකවරම ඔහුගේ මතකයට ආවේ තමා කොතරම් මෝඩයෙකුදැයි පසක් කරමිනි. කන්‍යා පටලය යනු ගැහැණියකගේ පිරිසිදුකම් මනින සීල් එකක් නොවන බවත්, එය උපතින්ම සමහර ගැහැණුන්ට නොපිහිටන්නට හෝ ක්‍රීඩාවකදී වැටීමකදී පවා බිඳියා හැකි සරල පටලයක් පමණක් බවත් ඔහුට සිහිවිය. "ඔයාලට ඕන වුණේ මගේ ආදරේ, මගේ ගතිගුණ නෙමෙයි. ඔයාලට ඕන වුණේ මේ සුදු රෙද්දක ගෑවෙන ලේ බිඳුවක් විතරයි. මගේ රටේ මෙහෙම අශිෂ්ට සම්ප්‍රදායන් නෑ කසුන්. අපි මිනිස්සෙක්ගේ චරිතය මනින්නේ හදවතින්. මං ඔයාට මගේ මුළු ජීවිතේම දුන්නා. ඒත් ඔයයි හැමදේම මේ රෙදි කෑල්ලක් උඩ දාලා පෑගුවා. මට ඔයා වගේ මෝඩ බියගුළු සමාජයට බය පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න බෑ." ඇලිස් තම ගමන් මල්ල තදින් අල්ලා ගත්තාය. ඇය නන්දාවතී දෙස සහ අනෙකුත් නෑදෑයන් දෙස බැලුවේ දැඩි පිළිකුලෙනි. "මද, ඔයා ඔයාගේ පුතාව ඔයාගේ ඔය කුල ගෞරවය අස්සේ තියාගන්න. එයාට කවදාවත් ආදරය කරන්න දන්න ගැහැණියෙක් ලැබෙන්නේ නෑ." ඇලිස් හැරිලා දොර දෙසට ඇවිදගෙන ගියාය. ඇය මිදුලට බැස පාරේ දෙසට යද්දී කසුන්ගේ පපුව පැලෙන්නට ඔන්න මෙන්න මෙන් විය. ඔහුගේ මෝඩකම, නෑදෑයන්ට බියෙන් කලබල වී තමාගේම බිරිඳට කළ අපහාසය සහ ඇය පැවසූ ජීව විද්‍යාත්මක සත්‍ය ඔහුගේ ආත්මය දවල් වූයේය. තමාගේ මුළු ජීවිතයම අඳුරු ආඝාතයකට වැටුණු බව ඔහුට වැටහිණි. "ඇලිස්, ඇලිස්, පොඩ්ඩක් ඉන්න. මට වැරදුනා ඇලිස්." කසුන් පිස්සෙකු මෙන් මිදුලට පැන කෑ ගැසුවේය. නමුත් ඇලිස් එකපාරක්වත් හැරිලා බැලුවේ නැත. ඇය පාරට වී ත්‍රීරෝද රථයකට ගොඩ වී නොපෙනී ගියාය. "පුතා යන්න දීපන්නේකිට යන්න. අපේ කුලයට ගැලපෙන හොඳ ලංකාවේ කෙල්ලෙක් මං හොයලා දෙන්නම්.
නන්දාවතී කසුන්ගේ උරහිසට අත තබා අස්වසන්නට හැදුවාය. කට වහගන්නම් මේ. කසුන් අම්මාගේ අත තදින් ගසා දමා මහ හඬින් කෑ ගැසුවේය. ඔහුගේ දෑසින් උණුසුම් කඳුළු කඩා හැරුණි. තමුසෙලයි තමුසෙලාගේ මේ මල ජරාවයි වගේ සම්ප්‍රදායන එකතු වෙලා මගේ මුළු ජීවිතේම විනාශ කළා. මන් දන්නවා ඇලිස් පිරිසිදුයි කියලා. වැරද්ද තියෙන්නේ ඇගේ නෙවෙයි. මගේ මෝඩකමේ සහ ඔයාලගේ ඔය කුණු වෙච්ච මොළවල් වල. කසුන් දනහිස් ඇන මිදුලේ පස් මත ඇද වැටුණි. ආලින්දේ සුදු මල් මාලා තවමත් මංගල සිරියෙන් සිනාසෙද්දී කසුන් තමාගේ මෝඩකම සහ අහිමි වූ සැබෑ ආදරය අභියස අසරණව හඬමින් සිටියේය. ලේ පැල්ලම නැමැති ගෝත්‍රික සිරිතට බිලි වූ තවත් එක් සුන්දර ආදර කතාවක් එලෙස අඳුරේම නිමාවට පත්විය.